hello guys හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහෙද යන්නේ? කතරගම. අන්න කතරගම යන්නේ. අපි අවුරුද්දෙන් අවුරුද්දට යනවා. අපිට දැන් අවුරුදු 3ක් යන්න බැරි වුණා. දැන් අද තමයි දාගත්තේ යන්න. ඉතින් අපි අද වාහන දෙකක් යනවා. අපි දෙන්න කාර් එකේ යනවා. එතකොට අම්මලා වෑන් එකේ යනවා ඉස්සරහා. අපිත් එක්ක යනවා මගේ පොඩි මල්ලි, අපි අත්තම්මයි, අපි දෙන්නයි අපි කාර් එකේ. එතකොට ඉස්සරහා අපි දාන්න මාමලා දෙන්නෙකුයි අම්මයි තාත්තයි සීයයි ඒ ටික තමයි යන්නේ. දැන් ඉන්නේ අපි දැන් නාන්න ආවා. අපේ පුරුද්දක් තියෙනවා කොයි හරි යන්න ගිහපුවාම මේ මගින් කොයි හරි යලකින් නාන්න ඕනේ. ඉතින් අපි දැන් නාන්න ආවා. අපි නම් නාගෙන ඉවරයි. නාලා ඉවරලා තමයි මේ vlog එක ස්ටාර්ට් කරන්න හිතුවේ. මොන කාර්යයට වෙලා ඉතින් අනිත් කට්ටිය නාගන්න අපි vlog එක ස්ටාර්ට් කරමු. අපි ඉතින් ඉස්සරහට හම්බෙමු. අපි යන්නේ අපි කතරගම කිව්වට ප්‍රධාන තැන තමයි කතරගම. ඉතින් ඊට අමතරව තව යන්න තැන් ගොඩක් තියෙනවා. ගිහිල්ලා බලමු. මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියලා. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න අපි නතර කරා බඩේ රිංගු ගන්න. මෙතන නම් කොහෙද කියන්න නම් දන්නේ නැහැ. මෙතන පුච්චපුවයි තඹපුවයි දෙකක් තියෙනවා. ඉතින් මෙයා නම් ආස පුච්චපුව ගන්න, මම නම් ආස තඹපුව ගන්න. ඉතින් අපි කවල මේ ගත්තා මෙතනින්. අම්මලත් ගත්තා. ඉතින් දැන් තව කිලෝමීටර් ගාණක් යන්න තියෙනවා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. A few moments later. Hi ළමයි, ඔන්න ඉතින් ටික දුරක් පහු කරන් ඇවිල්ලා කන්න උන්න ටිකක් නැවතුවා. දැන් බිබිල් නේද? දැන් බිබිල හරියන්නේ. තව ඉතින් ආවගේ යන්න 3 ගුණක් විතර තියෙනවා. හරි මහසේ දැන් නම් ඔන්න කට්ටිය ඉතින් කන්න බොන්න ලැහැත්ති කරනවා. ඉලා ගන්නවා කට්ටිය. මොනවද තියෙන්නේ? සැමන් පරිප්පු මොනවාද? ගෝමැල්ල. ඔන්න ඉතින් ලන්ච් එක ගන්න යන්නේ. ලන්ච් එකට ගෙදරින් උයාගෙන ආවා. සමන් පරිප්පු ගෝවා සම්බෝල. Nice. කනවා යාලා. 1 hour later. අපි දැන් ඉන්නේ වැල්ලවායේ. අපි යාල කැලින් ගියේ නෑ. මොකද දැන් හවස් වුණා. දැන් කොහොමද වෙලාව 4:32යි. අලිත් දෙනවා පාරට. ඉතින් ඒ හින්දා ඒ පාරෙන් ගියේ නෑ. දැන් තව චුට්ට දුරයි මං හිතන්නේ කතරගමට යන්න. අර පාරේ ගියා නම් ළඟයි. මොකද දැන් මේ පාරේ ගොඩක් දුරයි. ඒ හින්දා මේ අර පාරේ ගියේ නැති ඉතින් හවස හින්දා. දැන් මේ පාරේ ඉතින් තව ගොඩක් දුර යන්න ඕනේ මං හිතන්නේ. චුට්ට දුරයි මං හිතන්නේ. ඉතින් කතරගමට ගිහිල්ලා ඉතින් ටික බලමු. Okay. 1 hour later. ඉතින් guys ඔන්න තේ එකක් බොන්න යන මග නතර කරා. තව කිලෝමීටර් 3ක් වගේ තියෙනවා. මොකද ආවේ යාල පැත්තෙන් නෙමෙයි, මේ පැත්තේ අලි ඉන්න හින්දා. මෙයා තේ බිබී ඉන්නවා. අනික කට්ටිය අර කඩේ ඇතුලේ ඉන්නවා. අම්මලා තව තේ බොනවා. මේ තියෙන්නේ ආපු රෝඩ් එක. මේ පැත්තෙන් ආවේ මොනවද? මොකද අර පාරෙන් යන්න බෑ මේ ටයිම් එකට අලි ඉන්න හින්දා. යාල පාරෙන් යන්න බැරි හින්දා තමයි මේ රෝඩ් එකෙන් ආවේ. A few moments later. ඔන්න ඉතින් යාළුවනේ කතරගමට නම් ආවා. කතරගමට ඇවිල්ලා දැන් ඔන්න ඉන් රූම් එකකුත් අරගෙන තාම කාර්යයෙන් බැස්සෙත් නැහැ. තාම කාර්යයට දැන් මේ ආවා විතරයි. දැන් වෙලාව කීයද? 6:43යි. එද්දී මෙච්චර වෙලා ගිය අර පාරෙන් ආවේ නැති හින්දා තමයි. නැත්නම් හින් ආව නම් මෙලහට ඇවිල්ලා ඔක්කොම කරගන්න තිබ්බා. ඉතින් යාළුවනේ වැහලා ඉවරලා බොස් එකක් දාගෙන ඔක්කොම කරගෙන ආයෙ සෙට් වෙමු කියලා තමයි කියන්න තියෙන්නේ. සබස්ක්‍රයිබ් කරලා නැති නම් කට්ටිය සබස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. හරිද? බෙල් අයිකන් එක තෝල් ප්‍රෙස් දාලා තියාගන්න. ඉස්සරහට වීඩියෝ ගොඩක් දානවා කියලා හිතාගෙන ඉන්නවා. ඒක තමයි වැඩේ. ඒක වෙන්නේ නැහැ. හිතාගෙන හිටියට වෙන්නේ නැහැ. එහෙම සීන් එකක් තියෙන්නේ. Bye bye, Tata, goodbye, Gaya.
නැත්තම් බ්ලොග් කරන්න ටයිම් යන නැති සීන් එකක් තියෙන. දැන් මේ ටයිම් එක සෙට් උනේ හුඟ කාලෙකින්. ඉස්සරහට නම් බලාපොරොත්තු වෙනවා බ්ලොග් ටිකක් වැඩිපුර ගේන්න. ඉතින් යාළුවනේ ඔස්සයක් දාගෙන හම්බෙමු. ඔන්න අපි දැන් තමයි මේ වාහනවල තියෙන බඩු රේති ඔක්කොම අරගෙන ගේ ඇතුළට ආවේ. අපි බලමු කොහොමද කියලා. මෙතනින් සාර්ව කියනවා. කාමරේ තියෙනවා 1යි 2යි 3යි. මේක තමයි අපි ඉන්නේ. මේ තියෙන අපි ඉන්නේ නම් එක. එතකොට බාත්රූම් එක තියෙනවා හිතනවා. ආයේ කුස්සිය අස්තරන ගමන් හෙලෝ ගයිස් good morning හැමෝටම. ඊයේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දෙන්න බැරි වුණා අපිට මොකද මහන්සියටත් එක්ක නිදාගත්තු හින්දා. දැන් ඉතින් තේ එකක් බොමු. අද නැගිට්ටේ පාන්දර 4:00ට. මොකද උදේ පූජාව තියෙනවා කියලා ඒකට යන්න ලෑස්ති වෙන්න කියලා. දැන් ඇඳගෙන ඉන්නේ. තව අම්මලා ලෑස්ති වෙන්න ඕනේ. අපි යන්නේ හිතන් ඉන්නේ කතරගම දේවාලෙට කිරිහෙරට. වැඩි හිටි කන්දරත් යනවා කිව්වා. යනවා කියලා කිව්වා. ඉතින් බලමු අපිත් එක්ක. ඉතින් අපි දැන් දේවාලෙට යනින් ගමන් ඉන්නේ. වාහනවල එන්න බෑ. කොහොමද චුට්ට දුරයි තියෙන්නේ. ඒ ටික පයින් යනවා කියලා. දැන් කට්ටියම පයින් යනවා. ඉතින් අපි මේ දේවාලයට යන්න පළතුරු වට්ටි ගන්න ගමන් ඉන්නේ. ඉස්සෙල්ලාම කිරිවෙහෙර වැඳලා එපැයි දේවාලේ වඳින්න. ඉතින් මෙයාලා කීවා අපි කිරිවෙහෙර වැඳලා ඉවර වුණාට පස්සේ පූජා වට්ටි ටික ගෙනත් දෙන්නම් එතනට කියලා. ඉතින් දැන් මේ අපි පූජා වට්ටි ගන්න ගමන් තමයි. ඉතින් යාළුවනේ ඔන්න කිරිවෙහෙරට යනින් ගමන් ඉන්නේ. කතරගම දේවාලේ පූජා වට්ටි ටික හදන්න දීලා. එයාලා කොහොම හරි අපිට මේ ඉස්සෙල්ලාම බුදුන් වදින්න ඕනේ. කිරිවෙහෙර වැඳලා ඉවරනාට පස්සේ ෆෝන් එකක් දෙන්න කිව්වා පළතුරු වට්ටි ටික ළඟටම ගෙනත් දෙන්නම් කියලා. ඉතින් මෙන්න හදන්න දීලා ආවා. දැන් අපි යන්නේ කිරිවෙහෙරට. යාළුවනේ මෙනිකම අනිත් කිසිම කිරිවෙහෙර ඇතින් පේනවා. අදින් ඔන්න ඉතින් යාළුවනේ පූජා වට්ටි ටික දුන්නා, අලින්ට කෑම දුන්නා, පළතුරු ටිකක් බුදුන් වැඳ ඔක්කොම කරා. දැන් අලි ඉන්නවලු මේ පැත්තේ. එක්කෙනෙක් නම් හිටියා. එයාට නම් කෑම දීලා ආවේ. දැන් තව ඉන්නවලු අලි වගේ. දැන් මේ යාලා හොයාගෙන යනවා කොහෙද ඉන්නේ කියලා බලන්න. බලමු ඉන්නවද කියලා ගිහිල්ලාම. පොළොන්නරුවේ ඉඳන් ඇවිල්ලා කතරගම අලි බලන්න. බලනවා. පොළොන්නරුවේ අලි නැතුවද? A few moments later. ඉතින් අපි දැන් යන්නේ සෙල්ල කතරගමට. කතරගම දේවාලයට ගිහිල්ලා ආවට පස්සේ නිදාගත්ත ටිකක්. දැන් තමයි නැගිටලා යන්නේ. මෙහි අවුවානේ සෑහෙන්න. ඒ හින්දා මේ ඊට බහිනකම් ඉන්නවා හිට යන්න. සෙල්ල කතරගමට යන්නේ නම් වාහනවල. ඉතින් අපිත් එක්ක අපේ අත්තම්මා යනවා. අනිත් ටික අපේ අම්මලත් එක්ක තමයි එන්නේ. එහෙනම් සෙල්ල කතරගමට ගිහිල්ලා අපි හම්බෙමු.
ඔන්න දැන් තමයි සෙල්ල කතරගමට අපි ආවේ. මෙහි බලන හැම තැනම කඩ පොලිම. මොකද්ද ගන්න කියලා හිතෙන්නේ නැහැ. දැන් ගිහිල්ලා වැඳලා කරලා ඔක්කොම කරලා අපි මොන හරි ගන්නත් බැයි. හම්බෙමු එතකොට. A few moments later. අපි ආවා මාළුන්ට පොරි දාන්න. මේ කට්ටිය good oh තව එකක් දාන්නකෝ Mami. Isroනේ. ආවද? ආදිට මම දාන්න. මොනවද කන්නේ? ආමි. මේක දෙන්නකෝ. ඕනේ ගොඩ ඔර එන්නත් එනවා. ඔර බලන්නකෝ අප්පා. ඕ. කොහෙ ගියත් අපිට අච්චාරු නම් වරදින්නේ. යන්නේ කොහෙද අච්චාරු? ලා A few moments later. ඔන්න දැන් තමයි සෙල්ල කතරගම වැඳලා ඔක්කොම කරලා ඉවරුනේ. මේ ගත්ත බඩු ටික. ලස්සනයිද? මේක ගත්තා. ආයෙ අපි ගත්තා මෙන්න මේක කාර් එකට. ලස්සනයි නේද? ඒක ඉස්සරහින් තියන්න ගත්තා. තව ගොඩක් ගත්තා. ආයෙ මෙන්න මේක ගත්තා. ඒකත් ලස්සනයිනේ. මේක ගත්තා. තව ඉතින් ගත්තා ගොඩක්. මෙව්ව නම් කොච්චර ගත්තත් ඇති වෙන්නේ නැහැ නේ. මේ තියෙන්නේ. මේක දාගන්න දැක්කද? එකයි අර මාළේ දෙක දාන්න. අපි අම්ම තව එකක් ගන්න. මේ තියෙන්නේ බෝටි එකක් ගන්න දෙපුටා. මොනේවද? මෙව්ව ගත්තේ මට මේ සයිස් එකේ ලොකු එකක් තිබ්බේ. මොකද මේ වගේ දඟලෙන්නේ ලොකු එකක් තිබ්බා. මේකේ? ආ ඒක මම ඒක ගන්න කිව්වා. මේ ලස්සනයිනේ. මම ඉන්නේ තව එකක් ගත්තා. මේ නම් ගත්තේ මේ අපේ ගෙවල් පැත්තේ ඉන්න නංගිලා දෙන්නෙකුට. මේක නම් ෂෝයි යන්නේ මේ බෑග් එකක් වගේ ඉල්ලගෙන යන්න තියෙන්නේ. ඒකත් පව එක නම් පව ඊට ගත්තා. ඒක ලස්සනයිනේ. ආයේ කීටක් එකක් ගත්තා. අපේ අල්මාරියට දාන්න. One hour later. අපි දැන් ආවා ලක්ෂ්මී දේවාලෙට. ඔයාලට නම් සද්ද ඇහෙන්නේ නැතුව ඇති. මේ ස්පීකරේ දාලා ඉන්න. අනේ මොනුන්ද කෑ ගහනවා. මාරම ලස්සන තැනක් මේ ලක්ෂ්මී දේවාලය ආවට. මෙතන මේ මොනුන්ද කෑ ගහනවා? කුරුල්ලෝ. අනේ අලගේ සද්දේ. මෙන්න මේ ඉන්නේ. මෙයාලා තමයි කෑ ගහන්නේ. Kok? Dana?
අනේ මේ චූටි පැටව ලස්සනයි. මේ ලක්ෂ්මී දේවාලේ ඉන්නවා ඇත්තෙක් නේ. ඔව් ඇත්තෙක් ඉන්නවා. ඒ ඇත්තාට මේ පණුරු දාපුවාම එයා කෑ ගහනවා. ඔයා හෙන සද්දේ මේක ලියලා තියෙනවා මම සඳලි මා සමග ඡායාරූපයක් ගෙන හැකිනම් පණුරක් දමා මාගේ හඬ අවදි කරන්න කියලා. මෙයා දහන හොන්න. මෙන්න මෙයා තමයි කෑ ගහන්නේ. අපිත් දාලා බලමු. ටීගරයක් තියෙන්නේ. මෙන්න මෙයා තමයි කෑ ගහන්නේ. ඔන්න අපි දැන් තමයි සෙල්ල කතරගම ඉඳලා ඉන්න ගෙදරට ආවේ. එන මග අපි දැක්ක රාමෙන් කඩයක්. අපි දෙන්න ඉතින් රාමෙන් ෆ්ලේවර් ඉන්න. ये सब क्या देखना पड़ रहा है? अच्छा है मैं अंधा हूँ. ගත්තා. මෙන්න මේක ගත්තා. ඊට පස්සේ කියවෙන්නේ. රහයි දන්නේ නැහැ දැන් බඩගිනි ඉන්න බෑ මේක හදලා කාලා බලමු. ආයෙ මෙන්න මේක ගත්තා. ඒක නම් හැබැයි සැරයි කියලා කිව්වා. පැක් එකකට කීයද මේක? 2200. මේ දෙක තමයි ගත්තේ. ඉතින් අපි හදලා කාලා බලමු රහයිද කියලා. හායි ළමයි කොහොමද හැමෝටම good morning. ඔන්න ඉතින් මේ ට්‍රිප් එකේ දෙවෙනි දවස් ස්ටාර්ට් කරන්න යන්නේ. ඊරෑ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. බැරි වුණා. මහන්සියටත් ඒක නිදාගත්තා. ඉතින් අද බලමු අපි කොහෙද යන්නේ කියලා. තාම තීරණයක් නැහැ කොහෙද යන්නේ කියලා. තාත්තලා තමයි තීරණය කරන්නේ. අපි යාලා පස්සේ යනවා. මේ විශේෂයෙන්ම යන්න කියලා හිතාගෙන ඉන්න වැඩි හිටි කන්ද තමයි. ඊට අමතරව තව කොහෙ ඇයිද දන්නේ. අද තමයි අපි කතරගමින් යන්නේ. ඒ කියන්නේ කතරගමින් යන්නේ නැහැ. කතරගම අපි ඉන්න නැවතුණු ගෙදරින් අද යනවා. ඒකල දැන් යනවා වෙන තැනකට. ඒ යන තැන් බලලා ඉතින් අපි ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. හැමෝටම කියන්නේ ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් යාළුවනේ ගෙදරින් පිටත් වෙලා කැලේ දේවාලය කියලා දේවාලයක් තිබ්බ ඒකටත් ගිහිල්ලා වැඳලා කරලා ඒක වීඩියෝ කරගෙන නැහැ මොනවද එතන වීඩියෝ ගන්න එපා කියලා ගහලා තිබ්බේ ඉඳ ගත්තේ නැහැ අපි. දැන් යන්නේ වැඩි කන්දට. යානම් මග ගෙදරින් කන්න උයාගෙන ආවා උදේ පාන්දරම. ඉතින් දැන් බඩගිනි හැදෙන කට්ටියටම දැන් වැවක් ගාව නතර කරා. කන්නලන් ඉතින් කොහොමත් වැවක් අයිනක් තිබ්බොත් හොඳයිනේ කියලා වැවක් අයින නතර කරා. දැන් ඉතින් කන්නතු ප්ලේස් එක ඔය තියෙන කට්ටිය කනවා. යන් බෑලා පෙන්න. මං කට්ටිය බලමු. වැඩි හිටි කන්නත් ඈතින් පේනවා ඉතින්. යන් කන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අපි ඉඳගෙන කෑම ටික කෑවේ. ඔන්න ඔතන ලස්සන view එකක් තියෙනවා. ඒ වැව දිහා බලාගෙන කෑම ඉතින් තියාගන්න මොකුත් ගේන්න බැරුණා. පාර්සල් බැඳගෙන ආවේ ඔන්න ඔය විදිහට වැවයින් තියාගෙන කෑවා ඉතින් කට්ටියම. දැන් තමයි අපි කාලා ඉවරුනේ. දැන් කාලා ඉවර වෙලා අයිස්ක්‍රීම් කනවා. දැන් යන්නේ වැඩි හිටි කන්දට. හේදි හම්බෙමු. ඕන දැන් තමයි ආවේ වැඩි හිටි කන්දට. අම්මලා නම් පළතුරු වත් ටිකක් ගන්නවා. අපි දැන් යන්නේ උඩ වැඩ සිටි කන්ද ගිහිල්ලා තියෙන අය නම් දන්නවත් ඇති. මේ දැන් යන්න තියෙන ජීප් වල මොකද කන්දකනේ යන්න තියෙන්නේ. මං හිතන්නේ කතරගම දෙවියෝ වල්ලි මාතාව බලන්න එනකොට නතර වෙලා ඉඳලා තියෙන්නේ මේ කියන වැඩ සිටි කන්දේ තමයි. හරියටම දන්නේ නැහැ එහෙම තමයි කට්ටිය කියන්නේ නා. අපි ගිහින් බලමු. ඕගොල්ලන්ට උඩට යද්දි වීඩියෝ ටිකක් අරගෙන එන්න. මොන්න දැන් යනවා මම ඉන්නේ ඔයාලට සාද්දේ ඇහෙන්නේ නැහැ. අම්මලා මෙතන ඉස්සරහ යනවා.
ඒත් එච්චර මේ බය හිතුනේ නැහැ. මොකද ගිය අවුරුද්දේත් ආවනේ. ඒ හින්දා මේ වැඩි බය හිතුනේ නැහැ. මෙහෙනම් වීඩියෝ කරන්න අපි නම් කොහොමත් ආස නැහැ. මොකද නැත්නම් මේ වීඩියෝ කරලා දාන්න. ඉතින් ඉස්සරහට බලමු. ඔන්න ඉතින් යාළුවනේ වැඩිහිටි කන්ද උඩ ඉන්නේ. නෑ උඩට නම් ලස්සනට පේනවා view එක. පේනවා. මේ විදිහට තමයි පල්ලෙහා පේන්නේ. මේ පැත්තම පේනවා උඩට ආපුවම. හරිම ලස්සනයි නේ. ඔයගොල්ලෝත් ඇවිල්ලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මාර ලස්සන view එකක් පේනවා මේ උඩට ආපුවම. ගාමු කුඹුරු වැව් ඔක්කොම පේනවා. A few moments later. One hour later. හායි ළමයි ඔන්න ඉතින් වැඩිහිටි කන්දර ගිහිල්ලා අපි කෙලින්ම ආව කිරින්දට. දැන් කිරින්දට ඇවිල්ලා වාහන දෙකක් නවත්තලා ඔන්න ගෙයක් ගත්තා ඉතින්. ඔයාලට පිටිපස්සෙන් පේන්නේ ගත්ත ගේ. මේ ගෙදර නම් එච්චර හරියන්නේ නැහැ අනේ. අර කලින් ගෙදර වගේ නෙවෙයි. අනික මෙහි කීන්දේ ආපුවාම නවතින්න තැනුත් නැහැ. සාමාන්‍යයෙන් කියන ඔය මුස්ලිම් අයගේ ඉන්න ගෙවල්නේ තියෙන්නේ. මේ දැන් ඉන්න එකත් එච්චර හරි නැහැ අනේ. ඒ වුණාට ඉතින් ඒ වෙලේ ඉන්න තැනකුත් නැහැ නේ. ඒ හින්දා ඉතින් මොනව කරන්නද මේක ගත්තා. අම්මලා නම් උයනවා. අපි පස්සේ පෙන්න උනේ ගෙදර. තාචුට්ටකින් ඔයාලට පෙන්නන්නම් මොකද වෙන්නේ කියලා. ඒ වගේම ඉන්න ගත්ත ගෙදරත් පෙන්නන්නම්. මම නම් හිතට ඇල්ලුවේම නෑ. අනේ ඒක නම් හරියන්නේම නෑ. වැඩක් නෑ. කලින් එක තරම් නෑනේ. දැන් යන්නේ නැහැ කිරින්දර නේද? හවසලා බලමු. හවසලා බලමු. මොකද රෑ වෙනකොට යන්න දෙන්නෙත් නැහැ. එහෙම වුණොත් අද රෑ ඉඳලා හෙට උදේ තමයි එන්නේ. මෙතනින් චුට්ට දුරයි තියෙන්නේ. පයින් යන දුරක්. ඒකමයි ගත්තේ මේ මෙතනින්ම ගෙදර. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් හැමෝටම කියන්නේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එක all press දාලා තියාගන්න. මොකද ඉස්සරහට වීඩියෝ ටිකක් ගේන්න ටිකක් ඉන්නේ හැමදාම වගේ vlog ටිකක් upload කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ හින්දා හැමෝටම නැවතත් කියනවා subscribe button එක ඔබාගෙන යන්න. bell icon එකත් all press දාගෙන තියාගන්න. මොකද අලුතෙන් වීඩියෝක් දාපු ගමන් ඒ වීඩියෝ එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් notification එක. ඉතින් ගිහිල්ලා අවශ්‍යලා හම්බෙමු. හෙලෝ ළමයි ඉතින් කොහොමද හැමෝටම හොන්ඩේ මේ ට්‍රිප් එකේ 4 වෙනි දවසේ තුන්වෙනි දවසේ අද යන්න හිතන් ඉන්නේ සිතුල් පව්වට. මොකද ඒ ගිහිල්ලාම නෑ බලමු කොහොමද කියලා. ගිහිල්ලාම උදේම නැගිටලා කට්ටිය මූණ හොදලා තේ පීලා ඔක්කොම කරලා නාන්න තරක් නැතිද නාන්න තරක් හොයාගෙන ආවා. වැවක් ගාව මෙතන නම් මාරම ලස්සනයි. එන්නනෝ මෙයාලා. මේ පිටිපස්සෙන් පේන්නේ හේල. ඉතින් ඔක්කොම කරලා ඕන් දැන් නාලා ඉවරයි. නාලා තමයි වීඩියෝ එක ස්ටාර්ට් කරන්න පටන් ගත්තේ. තව චුට්ටකින් යන්න පිටත් වෙනවා මේ සිතුල් පව්වට. කිලෝමීටර් 28ක් තියෙනවා. කිරින්දේ ඉඳලා අපි දැන් නැවතිලා හිටියේ කිරින්දේනේ. කිරින්දේ ඉඳලා කිලෝමීටර් 28ක් තියෙනවා සිතුල් පව්වට යන්න. ඉතින් ඉහළ බලමු ඉස්සරහට කොහොමද කියලා. ඔව් ඉතින් සිතුල් පව්වට ගිහින් ඇවිල්ලා හම්බෙන්නේ විශේෂ තැනකින්. විශේෂ තැනක් කියන්නේ කිරින්ද බීච් එකෙන් තමයි. බීච් එක ඉතින් පොඩ්ඩක් ආතල්නේ හැමෝටම. ඉතින් බීච් එකට ගිහලා මොකද වෙන්නේ කියලා බලමු. හැමෝම එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක. සුපිරි දරගස්සියක් දෙන බඩරෝ. අලු තමයි. කරන්ද ගහකුත් कोची मारा नहीं करो गेट वो हंड भी A few moments
moments later. ඔන්න දැන් තමයි අපි සිතුල්පව්වට ආවේ. කිලෝමීටර් කීයක් අවද? ඉතින් ඔව් කිලෝමීටර් 28ක් කැලෙන්මයි ආවේ. දැන් බේට තේ බීජ පාරනේ දැන් ඉන්න බෑ බඩගිනි හැදලා දැන් කට්ටියම යනවා ආයේ තේ බොන්න. ඔන්න ඉතින් යාළුවනේ සිතුල්පව්වට ඇවිල්ලා සිතුල්පව්වෙන් ගෙතන් තිබ්බ කඩයක් ඒකට ගිහිල්ලා ඕගොල්ලෝ සිතුල්පව්වට ඇවිල්ලා තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න. අතන චෛත්‍යෙට තමයි නගින්න ඕනේ. පෙන්වන්න බලන්න. ඉතින් පිටුපස්සෙන් චෛත්‍ය තමයි පේන්නේ. මරවුවත් කියන්නේ සෙනගත් අඩුයි නේද සාමාන්‍යයෙන්. ඉතින් නඩුයි මේ කාලේ පොඩ්ඩක් අඩු ඇති. අම්මෝ. ගොඩක් දුර නගින්න ඕනේ. ඔව් සරප් එක කරවන්න. මේ විදිහට තමයි සිතුල්පව්වට නගෙද්දි වටේ පේන්නේ. ඔන්න සිතුල්පව්ව ළඟ ඉන්නවා මෙන්න මේ යාළුවා. මොල්ලාලියකලු කට්ටිය නම් කෑම දෙනවා. කරදරයක් නෑ පේන්නේ. ඒ උනාට ෂුවර් කරන්න බෑ. 1 hour later. ඔන්න ඉතින් යාළුවනේ සිතුල්පව්වට ගිහිල්ලා සිතුල්පව්ව වැඳලා කරලා ඒ ඔක්කොම කරගෙන ආයෙ නැවතත් අපි ආවේ කිරින්දට. දැන් කාලා හැම ඔක්කොම කරලා දැන් යනවා නාන්න කලින් ෆොටෝ ෂූට් එකට. දැන් ඊට බහින වෙලාවට මේ වෙලාවට හොඳයි කොහොමද බීච් එක. දැන් මේ හරි ලොකේෂන් එකක් බලලා මේ ෆොටෝ ෂූට් එකක් කරගෙන අපි යමු. ඔන්න යාළුවනේ බීච් එකට ආවා. බීච් එකට වෙලා ෆොටෝ ටික ගහලා මල විකාර ටිකක් නටලා ඉවරලා ඔන්න මම පොඩ බීච් එකේ පොඩක් ඇවිත්ලා. දැන් ගිහිල්ලා ඇඳුමක් දාගෙන වෙලා බීච් එකට පයින් එන යා. ඔන්න යාළුවනේ ඇඳුමක් චේන්ජ් කරගෙන ආවා බීච් එකට. දැන් ඉතින් නාන්න තමයි යන්නේ. අද නම් සෙනඟ සෑහෙන්න වැඩිය. කොහොමද ඉතින් බීච් කියලා කියන්නේ ඉතින් සෙනඟ ඉන්න තැනක්නේ. දැන් අපි නාමු. මන්න නාන්න බෑ වගේ නේ මම කලුදේ මන්න ආවනා. නාගම්. අතට බහලා ඉන්න. අම්මලා නානවද කොහෙද? එයාලත් නාන්න බෑ කියන තමයි නාන්න. ඇයි ඉතින් ලොකු සැරට ඉතින් බෑ අමාරුයි අපිට තරහා ගන්න ඉන්න නාපුවම. ඉන්න බීච් එක වෙන්න ඔන්න තියෙනවා බීච් එක පිටපස්සේ. හරි ඉන්න සීයා සෙල්දමා යපා. අර අම්මා තද. ඒ කට්ටිය ඉන්නවා. ගායිස් නාන ගමන් ඉන්නේ. බැල පොඩක් සැර වැඩි. බෝලයක් තමයි ගන්න බැරි වුණේ අපිට. බෝලයක් ගන්න බැරි වුණා. නෑ නෑ මම යනවා බෝලයක් ගන්න. බෝලයක් ගේන්න යනවා. ඔන්න රැල්ලක් යනවා. ඇවිල්ලා ගියා එක. ඔන්න නෝ මේ හිටින් නැන්නේ. ඉතින් බීච් එකේ නාලා ඔක්කොම කරලා ඉතින් පොඩක් රැ වුණා. එවිල්ලා එහෙම මොස්සියක් දාගෙන ඉවරලා ඇඳුමක් මාරු කරලා රැට වෙලා කාලා තමයි මේ vlog එක ස්ටාර්ට් කරගත්තේ. ඉතින් මොන ඔය විදිහට තමයි අද දවස් අපේ ගෙවුනේ. අපි ඉතින් ටවුන් එකට යන්නම් කියලා කිව්වා ඒත් නෑ අර ලුණු වතුරයි නාලා නම් මනම් තේින්ද ඇත්තටම නිින්ද ගියා සුට්ටා. නෑ මෙයාත් කිව්වා ඊට පස්සේ යන්න ටවුන් එකට ගිහිල්ලා ඒක මොනවයි කාලා හරියමු කියලා මේ ඒක ඉතින් යන්න බැරි වුණා. මහන්සියත් එක නිින්ද ගියා. හෙට ගෙදර යයි සමහර විට. ගෙදර යයිද
ගාල්ල මාතර පැත්තේ යනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් අපි උදේට බලමු. උදේට හම්බෙමු. හෙලෝ good morning guys. ඉතින් ඔන්න අපේ ඊ බීච් එකට ගිහිල්ලා නාලා කරලා ගෙදර ගිහිල්ලා එහෙම නිදාගත්තා. නිදාගෙන දැන් උදේ ගෙදර යන්න කියලා තමයි පිටත් උනේ. තාම යනවාද නැද්ද කියලා තීරණයක් නැහැ කාගේවත්. තව කොයි හරි යනවා කියලා කිව්වා. බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි කිරින්දෙම තියෙන පන්සලට යන්නේ එක වැඳලා කරලා මගදී හම්බෙමු. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි ඉන්නේ කිරින්ද මේ පන්සලත් එක්කම දේවාලෙත් තියෙනවා. මේ පිටිපස්සෙන් පේන්නේ දේවාලේ. ඊට ඉස්සරහෙන් තියෙන්නේ පන්සල. ඒකේ අඩි ගානක උස බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ආවොත් මෙතනට එන්න අමතක කරන්න එපා. මේ පිටිපස්සෙන් ලස්සන view එකක් තියෙනවා මොහොතත් එක්ක. බීච් එක මාර ලස්සනයි. ඒත් රැල්ල පොඩ්ඩක් සැරයි. කට්ටිය බිලි අරන් තියෙනවා. ගොඩක් කට්ටිය නැතිලා තියෙනවා. මේ පන්සලට එන තැනම ඒක ගහලා තියෙනවා. ඒ බිලි ගත්ත අයගේ නම් ගම් විස්තර ඔක්කොම ගහලා තියෙනවා. මේ රැල්ල ළඟට ඈතට දකින්න පේනවා හොඳට. මේ රැල්ල ප්‍රචණ්ඩතාවයෙන් වැඩි කියලා. හැමෝම එන කට්ටියට කියන්න දෙන්නේ පරිස්සමින් වැඳලා කරලා අතුරු වෙලා යන්න කියලා. ඉතින් අපි මේ ගෙදර එනින් ගමන් මෙතනින් අතර කරා එළවලු ටිකුත් අරයන් කියලා. ඉතින් ඔය කට්ටිය හෝ ගාලා තෝරනවා මොනවාද ගන්න කියලා. අපි ඔතනින් ගත්තා බණ්ඩක්කා බටු තක්කාලි ඔය වගේ තව ගත්තා. ආයේ පේරයි දෙලුණුත් ගත්තා. ඉතින් මේ මෙයාලගේ ඔක්කොම හොඳ එළවලු තියෙන්නේ මං හිතන්නේ ගෙදර හිටවන ඒවාද කොහෙද? ඔය බලන්න ලස්සන නංගි කෙනෙකුත් ඉන්නවා. ඔයා මේ වීඩියෝ එක දැක්කොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ දැන් අපි ওই ටිකත් අරගෙන දැන් ඔහොම යන්න ඔන්න යාළුවනේ ඉතින් කිරින්දෙන් පස්සේ අපි ආවා ලුණුගම් වෙහෙරට. ඔන්න ලුණුගම් වෙහෙර ජලාශය කියලා තමයි කියන්නේ මෙතනට. අපි නම් දන්නේ නැහැ දැකලත් නැහැ. මේ අනාතර මඟ දැක සමාන අතර කරලා ආවේ අතන. මාම ළඟින් තමයි ආවේ. ඊපස්සේ ආව තමයි කිව්වේ මේ මොකද? ලුණුගම් වෙහෙර ජලාශය. ලුණුගම් වෙහෙර. උඩට ගිහින් බලමු. පේන්නේ වාහන දෙක අතනින් පාක් කරලා ආවා. මේ පිටිපස්සෙන් පේන්නේ ලුණුගම් වෙහෙර ජලාශයේ වැව් බන්ට් එක මං හිතන්නේ. විශාල ජලාශයක්. යන් ගිහලා බලමු. Hi guys, good morning. ඉතින් හැමෝටම ඔන්න ඊයේදී පොඩක් රෑ වුණා. එද්දී උයාගෙන බත් ටිකක් කාලා මොනවද මග දිගේ ඔහොම එද්දී හැම මහන්සිරත් එක්ක ඇවිල්ලා එහෙම නිදාගත්තා. ආයි වීඩියෝ එකක් ගත්තෙත් නැහැ. ගත්තෙත් නෑ. ඉතින් මේ උදේ තමයි ඉතුරු ටික පටන් ගන්නෙ. මොනවද ඔන්න අපි ගේ පිටවසට ඇවිල්ලා තමයි වීඩියෝ එක ස්ටාර්ට් කරේ. මොනවද ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා තියාගන්න. bell icon එකත් all press කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එකෙන් මන්ට හමු වෙනවා. එහෙනම් bye.